අයිබෝවන් ප්‍රියා කිචන් YouTube channel එකට ඔයගලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද හැලප හදනවා. ඉතින් කීප දෙනෙක් මගෙන් අහලා තිබුණා කැඳ කොලේ ඇලෙන්නේ නැතුව කොහොමද හැලප හදන්නේ කියලා. ඉතින් ඒ අයට පිළිතුරක් විදිහටත් තව මගෙන් අහලා තිබුණා කුරක්කම් පිටි විතරද පාවිච්චි කරන්න පුළුවන් වෙනත් පිටි වර්ග මේකට එකතු කරන්න බැරිද කියලා. ඉතින් ඒ අහපු අයටත් එක්ක පිළිතුරක් විදිහට මම අද හැලප හදන්න කියලා හැදුවා. ඉතින් ඇත්තටම තෙල් ගාන්න ඕනේ නැහැ කොලේ. හොඳට කොලේ ගැලවෙන විදිහට හැලප හදන්න පුළුවන්. ඉතින් මම අද මේ විදිහට හදනවා. ඔයත් බලන් ඉන්න. ඉතින් අලුත් විවාහ වුණු දරුවෝ ඉන්නවා. හුඟක් දෙනා මේවා දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට දැනගන්නත් එක්ක තමයි මම මේ හදන්නේ. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද කැඳ කොලේ ඇලෙන්නේ නැතුව තවත් පිටි වර්ග එකතු කරලා රසට හැලප එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට හැලප හදනවා නම් අනිවාර්යෙන් කැඳකොළ ඕනි. ඉතින් මේ තියෙන කැඳකොළ හොදලා පිරිසිදු කරලා මම පිහදාලා කැඳකොළ ටික ගත්තේ. ඊළඟට මෙතන මම අරන් තියෙනවා කුරක්කම් පිටි ග්‍රෑම් 300ක්. ඊළඟට සාමාන්‍ය සයිස් පොල් ගෙඩියක භාගයක පොල් ගාලා අරන් තියෙනවා. ඊළඟට මම අරන් ගන්නවා හාල් පිටි. හාල් පිටි කියන්නේ රතු කැකුළු ඉන්දියාපු පිටි. රතු කැකුළු ඉන්දියාපු පිටි වලින් ග්‍රෑම් 100කුයි ආට පිටි වලින් ග්‍රෑම් 50කුයි තමයි මම එකතු කරන්නේ. මේ තියෙන්නේ රතු හාල් පිටි ආට පිටි දෙකම මම එකට කලවම් කරලා ගත්ත කප් එක. මේක උඩින් පේන්න තියෙන්නේ ඉන්දියාපු පිටියක රතු හාල් වලින් ගත්ත ඉන්දියාපු පිටි. මේකේ අඩිය තියෙනවා ආට පිටි ග්‍රෑම් 50කුයි රතු හාල් පිටි ග්‍රෑම් 100කුයි තියෙන්නේ. එතකොට එතන 150යි කුරක්කම් පිටි ග්‍රෑම් 300යි ඔක්කොම 450ක් තියෙනවා. ඒ 450ට සාමාන්‍ය සයිස් පොල් ගෙඩියක පොල් භාගයක පොල් අරන් තියෙනවා. මම මේකට සීනි එකතු කරනවා. සීනි ග්‍රෑම් 180ක්. ඔයාට රස ටිකක් තව මදි වගේ කියලා නම් ඒ කියන්නේ සාමාන්‍ය රස ගන්න නම් මේ 180 ඇති. ටිකක් තදට පැණි රස කන්න කැමති කෙනෙක් නම් තව චුට්ටක් වැඩි කරගෙන හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මම පොල් ටිකට ලුණු ටිකක් එකතු කරනවා. පොල් වලට ලුණු ටිකක් එකතු කරලා ඉස්සෙල්ලා මේ දෙක විතරක් හොඳට කලවම් කරනවා. කලවම් කරලා ඊට පස්සේ මම මේකට කුරක්කම් පිටි එකතු කරලා ඊට පස්සේ හාල් පිටි සහ ආට පිටි ටික එකතු කරලා තමයි මම මේක හදන්නේ. ඔයා වීඩියෝ එක දිහා බලාගෙන ඉන්න ඔයාට තේරෙයි කොහොමද මම මේ ටික අනන්නේ කියලා. ඉතින් සාමාන්‍ය සයිස් පොල් ගෙඩියක් කියලා කිව්වේ ග්‍රෑම් මෙතන තියෙනවා ග්‍රෑම් 150ක් විතර පොල්. ඔයාට තව පොල් ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන් නම් ඒකේ ගැටලුවක් නැහැ. හොඳ පොල් ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඉතින් මෙතන සීනි ග්‍රෑම් 180ක් තියෙනවා. 180 කියන්නේ සාමාන්‍ය පැණි රහ එන ප්‍රමාණය. පැණි රහ ටිකක් වැඩිපුර වුණා තව ග්‍රෑම් 20ක් විතර වැඩියෙන් එකතු කරගන්න. මම මේ සීනි කැට වගේ තියෙනවා ටිකක් කුඩු කරලා තමයි ගත්තේ. ඊළඟට මේකට මම දැන් එකතු කරනවා කුරක්කම් පිටි. මෙතන කුරක්කම් පිටි ග්‍රෑම් 300ක් මේකට එකතු කරනවා. ඒකත් එකතු කරලා ඊට පස්සේ මම ඒකට දානවා හාල් පිටි සහ ආට පිටි. ඉතින් මෙතන ආට පිටි මම දාන්නේ මට කැමති නිසා. ඔයාට ඕන නම් පාන් පිටි වලින් එකතු කරගන්න පුළුවන්. පාන් පිටි ග්‍රෑම් 50ක් හරි, පාන් පිටි ග්‍රෑම් 100ක්, හාල් පිටි ග්‍රෑම් 50ක් හරි. ඒක වෙනසක් නැහැ. එකතු කර හැකි. කුරක්කම් පිටි ප්‍රමාණය අඩු කරලා හාල් පිටි සහ පාන් පිටි වලින් ටිකක් වැඩිපුර එකතු කරන්න ඕන නම් ඒත් කර හැකි. එහෙම ගැටලුවක් නැහැ. ඉතින් මම මගෙන් අහපු අයට පිළිතුරක් විදිහට තමයි මම මෙතන හාල් පිටි සහ පාන් පිටි එකතු කරේ. සමහර හුඟක් දෙනා කුරක්කම් පිටි වලින් විතරක් හැලප හදනවා. සමහර අය මේකට හාල් පිටි පාන් පිටි එකතු කරලා හදනවා. ඉතින් හාල් පිටි පාන් පිටි එකතු කරා කියලා වෙනසක් නැහැ. සාමාන්‍ය විදිහට හැලප හදා ගන්න පුළුවන්. අර කුරක්කම් පිටි ප්‍රමාණය අඩු වෙන එක විතරයි වෙන්නේ. ඉතින් මගෙන් අහලා තිබුණු අයට පිළිතුරක් විදිහට මම මේක හදන්නේ. ඉතින් මම දැන් වර්ග ටික ඔක්කොම එකට එකතු කරා. පොල්, සීනි, ඊළඟට ලුණු, ඊළඟට කුරක්කම් පිටි සහ මම එකතු කරන හාල් පිටි ආට පිටි ග්‍රෑම් 50යි එකතු කරා. එකතු කරලා මේ ටික ඉස්සෙල්ලා හොඳට ඔක්කොම ටික එකට කලවම් කරන්න. කොලේ ඇලෙන්නේ නැතුව හැලප හදා ගන්නවා නම් මේක තමයි ඊළඟට අත්‍යවශ්‍ය දේ. මම මේක අනන්න එකතු කරන්නේ උණු වතුර. උණු වතුර කියන්නේ පැහැෙන උණු වතුර නෙමෙයි. සාමාන්‍ය නිවිච්ච උණු වතුරත් නෙමෙයි. පැහැෙන උණු වතුරත් නෙමෙයි. ඒ අතර මැද රස්නේ උණු වතුර මේකට එකතු කරන්න ඕනේ. ගොඩක් පැහැෙන උණු වතුර එකතු කරොත් අපිට අනා ගන්න අමාරුයි. ඒ නිසා නිවිච්ච වතුර එකතු කරොත් ඒත් මදි රස්නේ. ඉතින් සාමාන්‍ය රස්නේ තියෙන උණු වතුර තමයි
මේකට එකතු කරන්නේ. ඒකයි මම මේක හැන්දකින් අනන්නේ. උණු වතුර එකතු කරලා මේ පිටිය කනා ගන්න ඊට පස්සේ කොලේ උඩ තුනී කරගත්ත හැකි කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ගැලවෙනවා මේක. කොළ උණු වතුරෙන් අනන එකම තමයි මේකට ප්‍රධාන හේතුව කොලේ ගැලවෙන්න. ඉතින් මම පොල් තෙල් ගහෙම ගන්නෑ චුට්ටක්වත් කොළවල. මේ විදිහට අනලා අරගෙන හැබැයි ගොඩාක් වෙලා මේක තියන්න එපා. ගොඩාක් නිවෙන දාලා තුනී කරගන්න ඕනේ. කොලේ තුනී කරගත්තට පස්සේ මේකට මම ඒකයි කිව්ව උණු වතුර පාවිච්චි කරන්න කියලා. ඇල් වතුර පාවිච්චි කරලා එනුවොත් හරි මද රසනේ වතුර පාවිච්චි කරලා එනුවොත් හරි අනිවාර්යෙන් කොලේ ඇලෙනවා. කොලේ ඇලෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ ඇල් වතුර හෝ මද රසනේ වතුර පාවිච්චි කිරීම. එතකොට ඉතින් අනිවාර්යෙන් කොලේ තෙල් ගන්න ඕනේ. පොල් තෙල් ගාලා තමයි ගන්න වෙන්නේ. මේ බලන්නකො මම කොලේට තෙල් බින්දුවක්වත් ගාලා නැහැ. හොඳට හොදලා රෙදි කෑල්ලකින් පිහදාලා අරගෙන තමයි මම මේ හැලප ටික හදන්නේ. ඉතින් මම මේ වගේ කොලේට ඇති ප්‍රමාණයට හැලප වලින් ප්‍රමාණයක් දාලා මේ වගේ හොඳට තුනී කරලා අරගෙන ඊට පස්සේ හැලප ටික තඹ ගන්න එක තමයි කරන්නේ. ඉතින් වීඩියෝ එක දිහා බලාගෙන ඉන්න. එතකොට තේරෙයි අපේ අලුත කෑම හදන දරුවෙක් නම් මේ වගේ දේවල් බලාගෙන ඉන්න ඕනි ඉගෙන ගන්න. ඉතින් දන්න අය නම් මේවා දන්නවා. ඉතින් ඒගොල්ලන්ට දැනගන්නත් එක මම වීඩියෝ එක මෙහෙම තියන්නම්. වීඩියෝ එක දිහා බලාගෙන ඉන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් හැලපෙන් මෙහෙම තුනී කරගන්නේ කොහොමද? ඊළඟට පිළිවෙල ඇතුව හැලප ටික තුනී කරගෙන තඹගෙන බා ගන්නකම් ඔයාලට මම වීඩියෝ එක දිහා බලාගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් බලන්න අපි මම මේ ටික කොහොමද හදාගන්නේ කියලා. මම කැඳ කොළ ටික තුනී කරගත්තා. ඉස්සෙල්ලා මට තියෙන ඉඩ ප්‍රමාණය හැටියට කොළ ටික එලාගෙන ඊට පස්සේ මම ඒකට කොටස් ටික ටික එකට එකතු කරලා ඉවරලා මම හැලප ටික තුනී කරගන්නවා. මේ විදිහට පිටි මිශ්‍රණයෙන් අදාළ කොටස් ටික වෙන් කරගෙන කොළයට දාලා ඉවරලා නමලා ඉස්සෙල්ලා තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට අර පිටි ටික අපිට රස්නේ තියෙද්දිම කොටස් වලට වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ තඹ ගන්න. ඉතින් මේ විදිහට හැලප ටික අහුරගන්නේ. ඒ අහුරන විදිහත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් බලාගන්න. ස්ටීමර් එකට අහුරනකොට මේ වගේ හතර පැත්තට දෙපැත්තට දෙක ගානේ හතර පටේට මේ විදිහට අහුරගන්න. එතකොට පුළුවන් මැදින් වාෂ්පේ ඇතුළට එන විදිහට අහුරගෙන තඹ ගන්න පුළුවන්. මම ඒක කිව්වේ අපේ අලුතෙන් කෑම හදන්න ඉගෙන ගන්න දරුවන්ට දැනගන්න. ඉතින් මේ විදිහට අහුරගෙන තඹ ගන්න තමයි තියෙන්නේ. මම බලාගෙන ඉන්න තැම්බුණාට පස්සේ මම හැලප ගලවලා ඔයගොල්ලන්ට පෙන්නනවා. එතකොට පුළුවන් දැනගන්න මම කියන කතාව ඇත්ත නේද කියලා. තෙල් ගන්න නැතුව හොඳට හැලප ටික ගලව ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ එක දිහා බලාගෙන ඉන්න. ඉතින් මේ බලන්නකෝ මං කිව්වේ එකයි හොඳට හැලප ටික ගැලවෙනවා. මේ තියෙන්නේ මං ඒම තම්බල ගලවන හැලප. ඉතින් එකක්වත් ඇල්ල නැහැ. ඔයාට හොඳට පේනවා. කොලේ ඇලෙන්නේ නැතුව හොඳ ලස්සනට හැලප ටික ගැලවෙනවා. ඒක තමයි මම කිව්වේ එකම රහස. උණු වතුරෙන් අනන්න ඕනි. මේකට පාන් පිටි එකතු කරා, හාල් පිටි එකතු කරා, කුරක්කම් පිටි අඩුවෙන් එකතු කරා කියලා නැහැ. අපි එකතු කරගෙන අමුද්‍රව්‍ය ටික උණු වතුරෙන් අනලා ගත්තොත් මේ වගේ ලස්සනට කිසිම ගැටලුවක් නැතුව ගලව ගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා මම තෙල් ගාලා නැහැ කියන එක. තෙල් ගාලා නම් මේ කොලේ මෙහෙම තියෙන්නේ නැහැ. ඒ හින්දා තෙල් ගන්න නැතුව ලස්සනට හැලප ටික ගලව ගන්න නම් මේ විදිහට තඹ ගන්න ඕනි. ඉතින් මට හිතෙනවා ඕගොල්ලන්ට මම මේ කරපු වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙච්ච විදිහට අවශ්‍ය අයට පිළිතුරු ලැබෙන්නත් ඇති. නොදන්න කෙනෙකුට දෙයක් දැනගන්න ලැබෙන්නත් ඇති. අපේ අලුතෙන් කෑම හදන්න ඉන්න දරුවෝ මේවා ඉගෙන ගන්නත් ඇති. ඉතින් මට හිතෙනවා මගේ මම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට යමක් කියා දුන්නා නම් ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරලා යන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවෙකුටත් මේ දේ දැනගන්න share කරන්න කියලා මතක් කරන ගමන් අලුත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.